ඔව්. මම පළවෙනි කොටසෙන් ඔයගලන්ට කිව්වේ ඔයාලගේ මේ තියෙන අර ගොඩක් ඔයාලා ආදරය වෙනුවෙන් හෝ රැකියාවක් වෙනුවෙන් හෝ ඉගෙනීම වෙනුවෙන් හෝ මොන හරි කරපු කැපකිරීමක් සහ එහෙම නැත්නම් මොන හරි ඒ වෙනුවෙන් කරපු ලොකු දේවල් ඔයාලගේ ජීවිතේ තියෙනවා ඇති. ඒ කාලය හැම දෙයක්ම ඇත්තටම අපරාදේ කියලා හිතෙන වෙලාවක් මේක. ඉතින් එහෙම කියන්න බෑ ඔයා කරපු දේවල් වල ප්‍රතිඵල ඔයාට ඉස්සරහට ලැබෙනවා කියන එක. ඒ කියන්නේ ඔයාට ඒක ටයිම් එකට තමයි. ඒ කියන්නේ ඔයාගේ වෙලාව ආවහම තමයි ඒ ඔයා කරපු කැපකිරීම වල ප්‍රතිඵලය ලැබෙන්නේ කියන එක. ඉතින් ඔයාගේ ඉස්සරහ ජීවිතේ ඔයාට අලුත් දේවල් අලුත් පටන් ගැනීමක් ඒ වගේම ඔයාගේ අර අතීතයේ තිබ්බ ඒ හිත් රිදීම් අරවා මේ ඔක්කොම ඔයාට අමතක කරලා ඉස්සරහා ඔයාට අලුතෙන් ජීවිතය පටන් ගන්න පුළුවන් කියන එක අලුතෙන් ආසාවල් එනවා කියන එක මෙතන පෙන්නුම් කරන දෙයක්. ඒ හින්දා නෙගටිව් හිතන්න එපා ජීවිතේ කිසිම දෙයක් ගැන නෙගටිව් ගන්නේ නැතුව ඉස්සරහා ඔයාට හොඳක් වෙනවා කියන එක ඔළුවේ තියාගෙන වැඩ කරන්න. ඉතින් ඔයාට දැන් මේ ජීවිතේ මේ වෙලා තියෙන ප්‍රශ්නත් එක්ක මොකක් හරි ලොකු ගැටලුකාරී තත්ත්වයන් ගොඩකනේ ඔයා ඉන්නේ. ඒතකොට මේ ඩෙත් කාඩ් එක කියන එක කියන්නේ ඔයා මොනවා හරි දෙයක් අවසන් කරනවා කියන එක. ඒතකොට ඒ අවසන් කරනවා කියන්නේ ඔයාගේ සෙල්ෆ් ලයිෆ් එකේ ඔයාගේ ඇතුළාන්තයේ තියෙන ඔයාගේ අර මොන හරි ගේන මේ පැරණි පැරණි කියන පරණ මතකයන් රිදවීම් එහෙම නැත්නම් පරණ මේ නොගැලපෙන සම්බන්ධකම් ඒ වගේ මොන හරි ඔයාට නොගැලපෙන දේවල් ඔයාගෙන් මිදෙනවා. එහෙම නැත්නම් ඔයා ඒ ඒරයකින් ඇත්තටම එළියට එනවා කියන එක මේ වෙලාවේ ඔයාට පෙන්නන කාරණයක්. ඉතින් සමහර වෙලාවට අපි රිලේෂන්ෂිප් එකක් කිව්වොත් ඒ රිලේෂන්ෂිප් එකේ ඔයාගේ තියෙනවා මොන හරි නරක හිතන්නකො නරක මොන හරි හැසිරීම්. එතකොට ඒ හැසිරීම් ඔයාට පුළුවන් මේ ඩෙත් කාඩ් එක ඇවිල්ලා තියෙන්නේ මේක සාමාන්‍යයෙන් රීබර්ත් කියන එක කියන්නේ අලුතෙන් ඔයා ඉපදෙනවා වගේ ෆීලිං එකක් දැනෙන්නේ. එතකොට සමහර වෙලාවට ඔයාගේ රිලේෂන්ෂිප් එක එන්ඩ් වෙලාම යන්නත් පුළුවන්. එහෙම නැත්නම් ඒක ආපහු අලුතෙන් පටන් ගන්න. කියන්නේ අලුත් විදියට හිතන්න. දැන් පරණ වෙච්ච ප්‍රශ්න අමතක කරලා ඒ ප්‍රශ්න කියන්නේ ඒවැ අඩුපාඩු හදාගෙන එතනින් එහා අලුතෙන් පටන් ගන්න පුළුවන් කියන කාරණයක් මෙතනදී පෙන්නනවා. ඉතින් ඔයාගේ ඇතුළාන්තයේ තියෙන ඔයාගේ දක්ෂතා. ඒ කියන්නේ ඔයාටම මේවා ගොඩනගා ගන්න පුළුවන් කියන එක මේ කාඩ්ස් වලින් ඔයාට පෙන්නලා තියෙනවා. ඉතින් ඔයා තමයි ඔයාගේ ජීවිතේ නිර්මාණකරුවා. ඇත්ත කතාව. එතකොට ඔයා තමයි මේ දේවල් හදාගන්න ඕන. ඔයා තමයි ඔයාගේ අඩුපාඩු. එතකොට මේ ස්ට්‍රෙන්ත් කාඩ් එක තියෙනවද? මැජිෂියන් කාඩ් එක, ඩෙත් කාඩ් එක. කියන්නේ ඔයාගේ ලයිෆ් එක මේ වෙලාවේ ලොකු බිඳවැටීමකින් පස්සේ ආයෙත් නැගිටින්න පුළුවන් කියන එක තමයි මෙතනදී පෙන්නලා තියෙන්නේ. ඉතින් මේ කාඩ්ස් දෙකෙන්ම ලොකු හાર્ට් බ්‍රේක් එකක ඉන්නවා. එතකොට ඒ කරපු කැපකිරීම වලින් වැඩක් නැහැ. ඒකින් ඔයාට කිසිම වැඩක් උනේ නැහැ කියන තැනක රිලේෂන්ෂිප් එකේ ඉන්නවා. ඉතින් මං හිතනවා ඔයාලට දෙන්න පුළුවන් මෙතනදී පණිවිඩය තමයි ඔයාට පුළුවන් තරම් ඔයා ජීවිතේ උත්සාහ ගන්න ඔයාගේ අඩුපාඩුකම් හදාගන්න. ඔයාගේ මොනවා හරි තිබ්බනම් ඒ දේවල් ඒ වගේම ඔයාට මේ වෙච්ච ප්‍රශ්නත් එක්කේ ප්‍රශ්නය හොඳින් හිතලා බලන්න. ඒකේ දෙපැත්තම හිතලා බලන්න. ඔයාට ඒ ආපු ප්‍රශ්නය ඔයාගේ හිත ගොඩක්ම ඔයාට අමාරු නම් කොලයක් අරගෙන ඒක දෙපැත්තක ලියලා ඔයාට වෙච්ච හොඳ සහ නරක කියන කාරණා දෙපැත්තම හිතලා ඔයා මේ හිතේ තියෙන දුක නිවා ගන්න ඒක උදව්වක් වෙයි කියලා මම හිතනවා. එතකොට ඔයාට කිං ඔෆ් කප්ස් කාඩ් එක ඇවිල්ලා තියෙනවා. ඉතින් ඔයාට හොඳ ඉස්සරහට දැන් මේ ඔක්කොම පාලනය කරගෙන ගියාම ඔයාට ඉස්සරහට හොඳ අනාගතයක් හොඳ මේ සැහැල්ලුවෙන් යන්න පුළුවන් අනාගතයක් ඔයාට ගොඩනැගෙනවා කියන එක. ඒ කියන්නේ පරිණත පුද්ගලයෙක් වෙනවා කියන එක. මොකද අපේ ජීවිතවලට මේ වගේ ප්‍රශ්න එන්නේ මිනිස්සුන්ට පරිණත
භාවය ඇති කරන්න. ඒ කියන්නේ අපි ගොඩක් පරිණත නැති වුණාම තමයි අපි දේවල් වලට ගොඩාක් පස්සෙන් විඳ අඬ එහෙම යන්නේ. ඉතින් අපි දේවල් ඇත්තටම තේරුම් ගන්නවා නම් අපේ ජීවිතවලට වෙන දේවල් මොකද අපේ හිත ඇතුලේ ඇතුලාන්තයේ තියෙන දුක සහ ඒ දේවල් අපිම තමයි නිර්මාණකරුවෝ ඒවට. එතකොට අපි ඒ දේවල් එතනින් ගැලවෙන්නත් අපිම තමයි ඒක හදාගන්න ඕනේ. කොහොමද හදාගන්න ඕනේ? ඒක හදාගන්න ඕන හොඳට කල්පනා කරලා. ඒ Tamanට වෙන ප්‍රශ්නයක්, රිලේෂන්ෂිප් එකක්, ඒ වගේම රැකියාව, ඉගෙනීම, පවුල්වල ප්‍රශ්න, ඒ ඔක්කොම අපි ගත්තොත් ඒ ගන්න තැන්වල මොන හරි ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නේ හොඳට කඩලා හිතන්න ඕනේ. මොකද්ද මෙතන උනේ? ප්‍රශ්නේ පටන් ගත්තේ කොහෙන්ද? ප්‍රශ්නෙට හේතුව මොකද්ද? මෙන්න මේ කාරණා ටික කඩලා බලද්දී අපිම කල්පනා කරලා ඒකට උත්තරේ හොයාගන්නවා. එතකොට ඒකට අනුව වැඩ කරලා ඒ උත්තරයට අනුව ඔයා ඉස්සරහ මොකක්ද ගන්න ඕනේ පියවර මොකක්ද කරන්න ඕනේ කියන එක හිතුවහම ඔයාට ඉස්සරහට යන්න අඩියක් තියන්න මාර්ගය පෑදෙනවා. ඉතින් ඔයාගේ මේ higher self එක ඔයාට දෙන ලොකුම පණිවිඩය තමයි මොකද මම දැන් මේ කරපු පහුගිය කාලේ no contacts ඒ කරපු readings ඔක්කොම බැලුවාම ඕඩියන්ස් එකේ ඉන්නවා ගොඩක් අපේ කලෙක්ටිව්ස්ලා ඉන්නවා ලොකු හිත් වේදනාවල ප්‍රශ්නවල. ඉතින් ඒ ප්‍රශ්නවලින් ගලව ගන්න තමයි අද මේ higher self එක ගැන වීඩියෝ එකක් ගෙනාවේ. ඉතින් ඒක නිසා කරුණා කරලා ඔයාලට මං හරි ආදරෙන් කියන්නේ ප්‍රශ්නයක් තියෙනවා නම් ඒ ප්‍රශ්නට අදාළ පිළිතුර තමන්ගේ ඊගෝ ඒක මමත්වය කියන එක ඉස්සරහට දාන්න නැතුව කියන සමහර අයගේ තියෙනවා තමන් ඊගෝ එක නිසා තමන් දුක් විඳිනවා. ඒ නිසා අර ඒ දේවල් ඔක්කොම පැත්තකට තියලා ප්‍රශ්නෙට අදාළව ප්‍රශ්නය හිතන්න හොඳයි. එතකොට ඔයාට පුළුවන් ඒකට උත්තරේ ඔයා විසින්ම තෝරගන්න. ඉතින් මේ දේවල් වලින් පස්සේ ඔයාගේ ජීවිතේ ඔයාට සාමකාමී තැනකට යන්න පුළුවන් කියලා කියනවා මේ දේවල් හරි හැටි තෝරගත්තොත්. ඉතින් ඒ තෝරා ගැනීම තියෙන්නේ ඔයාගේ අතේ. ඒවට ගොඩක් දුරට අපි රිචුවල්ස් කරන්න පුළුවන් අපිට මේ එහෙම නැත්නම් සබ්ලිමිනල්ස් කියලා තියෙනවා YouTube එකේ වීඩියෝස් ඒවා අහන්න පුළුවන්. ඒ වගේ මොනවා හරිම ඔයාගේ හිත කාම් වෙන දේවල් අහලා ඔයාගේ හිතේ දුකක් තියෙනවා නම් ඒ දුක එළියට ලියලා ඔයාට කවුරුත් කියන්න නැත්නම් ඔයාට කොලයක් අරගෙන ලියන්න පුළුවන්. ඉතින් ඒ වගේ ලියලා ඒක පුච්චලා දාන්න පුළුවන්. ඉතින් ඒ වගේ දේවල් කරලා මේ ඔයාගේ හිත කොහොම හරි සනස ගන්න කියලා කියන්න ඕනේ. මොකද මේ ඉන්න තත්ත්වය ඇත්තටම ඔයාට සුදුසු නෑ. ඉතින් ඒකට ඔයාගේ higher self එක කියන්නේ ඔයා විසින්ම ඔයාගේ උත්තරය ඇතුළාන්තයේ තියෙනවා. ඒවා එළියට අරගෙන ඒවා හිතලා බලලා ඔයාට සුදුසු දේ කරන්න කියන එක. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝම සතුටෙන් ඉන්න කියලා ප්‍රාර්ථනා කරනවා. හැමෝන්ටම සහනයක් ලැබෙන්න, හිතවලට සහනයක් ලැබෙන්න කියලා ප්‍රාර්ථනා කරනවා, ආශිර්වාද කරනවා. එහෙනම් අදට ගිහින් එන්නම්. හැමෝටම සුබ දවසක් ප්‍රාර්ථනා කරනවා.